සර් දැන් දාවේ. ඔව්. ලොක්ක කීපතරම ඇහුවා මිස්ටර් මාදන් ආවද කියලා. ලොක්ක මාව ඇහුවා. ඇහුවා. තව වතුර එකක් ගෙනකෝ එනවා. Sir, I said, Mr. Madam, තමුසෙට මේ රාජකාරිය කරන්න බෑ ඉතින්. සම්පූර්ණ ඇත්ත සර්. තමුසෙට වචන දෙකක් ගලපලා හරියට ලියන්න බෑ. තමුසෙට ඉලක්කම් දෙකක් හරියට එකතු කරගන්න බෑ. සම්පූර්ණ ඇත්ත සර්. තමුසෙ දන්නවද මේක කොයිතරම් බරපතල රාජකාරියක්ද කියන්නේ? I have the responsible. ඇත්ත සර්. මම මේ කරදරේට වැටෙන්නේ අපේ වයිෆ් කාර්යයෙන් හින්දා. මම තමුසෙට එක අතකින් දොස් කියන්නේ නැහැ. එයා තමයි කිව්වේ මේ කොහෙන්ද ඈත නෑ දැයක් කියලා කොහොම හරි තමුසෙට පෝස්ට් එක දෙන්න කියලා. සම්පූර්ණ ඇත්ත සර්. I tell you one thing. I have to responsible this. තමුසෙ ගෙදර යන්න ඉස්සර ගිහින් බලන්න තමුසෙ මේසේ කහල ගොඩවල්. තමුසෙ හැන්දෑවෙන් ඉස්සර මේ සේරම වැඩ ටික ඉවර කරලා දාලා ගෙදර යන්න. ඉවර කරනවා සර්. Thank you sir. හලෝ. හලෝ. ඔව්. මා දන්නේ නැහැ. මා දන්නේ නැති හින්දා මා දන්නේ නැහැ කියලා කියන්නේ. හරි වාතයක් නේ. නෑ මේ හිරි වාතයක් කියලා කිව්වේ. කවුද ටෙලිෆෝන් කෝල් එකක් දැම්මා මිස්ටර් මාදන් ඉන්නවද කියලා. මම කිව්වේ මාදන් නැහැ කියලා. පස්සේ මිනිහා යනවා මම දන්නේ නැත්තම් වෙන කවුද දන්නේ කියලා. මට මාව ඇහුවා. ඔව් මම කිව්වා ඉතින් නැහැ කියලාද. කවුද දන්නේ නැහැ නේද? මොකද අපි එක්කලා විතරක් තාම පරක්කු. අනිත් මිනිස්සු දැන් වැඩ ඇරිලා ගෙවල් වලට ගිහිල්ලා පැය ගාණක් වෙනවා. වෙනවා පේන්නේ. හඩි පුඩි ගහපු පාටක් නම් පේන්නේ නැහැ. ඒත් ඕවර් ටයිමුත් නැහැ කියවනේ මේ දවස්වල. මොකෝ පරක්කුනේ සෝමදාසලා රංජිත්ලා එහෙම ගිහිල්ලා දැන් ගාක් වෙලානේ. සෝමදාසලා? ඕ සෝමදාසලා මගේ තත්ත්වේ ඉන්නවනේ මම ගෙවල් වලට දුවනවා. ඉඳ ගන්නකෝ ඉතින් ඒ මොකද කියන්නේ මම නැත්තම් එතන කිසි දෙයක් කරන්නේ නැහැ නේ කන්තෝරුවේ. බොස් කාර්යයට මම අද තදින් කතා කළා. ඒ මොකද? කියන්නේ මේ මිනිහා බොස් වුණාට වචන දෙකක් ගලපලා ගන්න බෑ. ඉලක්කම් පේන දෙකක් එකතු කරගන්න බෑ. අනේ පුදුම බොස්. සේරම මගේ පිට මම වගේ කියන්නේ බෑවට මම කිව්වා එහෙම කරන්න බෑ. කොහොමද අනේ ඉතින් ওই වගේ කෙනෙක් ওই තනතුරකට ආවේ? ඒක තමයි දන්නේ නැද්ද ඉතින් ඔය මං උණු වතුර ටිකක් දැම්මා. බටර් පාන් ප්ලාස්ටික් කරලා තියෙනවා. මොනකට මොනවද ගන්න එන්නකො මේ ටික බොන්න. හාබර් එකේ වැඩ කරන කාලේවත් මෙච්චර බර ඉස්සුවේ නෑ. මම සේරම වැරදි කියලා සම්පූර්ණ ආය හදාන්න කිව්වා මුලින් ඉඳන්. සම්පූර්ණ වැරදි කිව්වා ඔක්කොම. කවුද කිව්වේ? ලොකු මහත්තයා කිව්වේ. මට එන්න කියලා කිව්වද? එන්න කියලා කිව්වා. Good morning sir. අයියේ මිස්ටර් මාදන් තමුසෙ මේ මොනවද ලියලා තියෙන්නේ? අපේ ටයිපිස් මිස් පතරංගා කසාද බඳින්න යන්න මාස දෙකක් නිවාඩු දීලා. Leave to get married. සම්පූර්ණ නැත සර්. ඉල්ලුවා. ඉතින් මොකද්ද මේ තමුසෙ කියන්නේ? තමුසෙ මේ maternity leave දෙන්න කියලා නේ ඉල්ලලා තියෙන්නේ. I said maternity leave කියන්නේ දරුවෙක් ප්‍රසූත කරන්න ඉල්ලන නිවාඩුවක්. මේ කසාද බඳින්න යන එක්කනට maternity leave දෙන්න. මේක මම බලන්නේ නැතුව අස්සම් කලන්නේ මමත් ගා. අයිස ඉංග්‍රීසි දන්නේ නැත්නම් මේ සිංහලෙන් ලියනවා දුන්න. මේ maternity leave කියන්නේ මේ දරු ප්‍රසූතියකට දෙන නිවාඩුව. ඒක හරි සම්පූර්ණ නැත සර්. අයිස මේක කරන්න බෑ අයිස. මම බෝඩ් එකට ලියනවා. අනුකම්පාවට ගියොත් එහෙම මටත් ගෙදර යන්නයි වෙන්නේ. සර් maternity කියන වචනේ හරි ලස්සනයි. ඒකයි මම ඒක එහෙම දැම්මේ. අයියේ මෙච්චර කල් තමුසෙ පොල් ගියාද? I have to responsible. පොලිස් ගානවා සර් ඉඳලා හිටලා ඉතින් අපි පවුල් කාර්යවනේ සර් ඉතින් ඉඳලා මේ සර් thank you සර් මම ඒක හරි ගැසලා දාන්නම්. ඒ වතුර බිව්වට මේ කඳු පාත් වෙන්නේ නෑ සර්. ඒකාන්තකට මේ කඳු හෙල් අතරේ මැද්දේ මිටියාවත ඉන්නකොට හරි සනීපයක් දැනෙන්නේ නැද්ද නේද?
සනීප ගන්න වෙන්නේ ගෙදර ගිහිල්ලා තමයි. බය වෙන්න එපා සර්. ළඟදිම මේ ඔක්කොම ක්ලියර් කරගන්න සර්ට chance එකක් එනවා. සුද්ධ කරගන්න chance එකක් එනවා. ඒ කිව්වේ? එනවා chance එකක් එනවා. ගිය අවුරුද්දේ මේ මාසේ මේ ටීචර් ෆයිල් සර් දැක්කම පුදුම හිතෙනවා. කන්ටේනර් දෙකකට පටවන්න වාලච්චින පුරන්න බඩු තිබුණා. එක රෑ ගියේ බුෂ්. ඒ කියන්නේ? ගම් වතුර ගැලුවා. ගම් වතුර ගලපුව ඔක්කොම හොදගෙන ගියා. මේ ආරංචියක් තියෙනවා සර්. ලොකු ගම් වතුරක් එනවලු ලබන සුමාන දිහා. මෙහාට එනවලු. ඒතර බය වෙන්න එපා සර්. කඩදාසි ගාල්ලක් අතිතුරෙන්නේ නැහැ. ඔක්කොම තීන්දුයි. මේ ගම් වතුර ළඟ දෙයිද? එයි. අහෝ සෝබාදහම අසරණයාට සරණ වූ මැනව. මං ඒත් බැලුවා අදත් මොකද මෙයා පරක්කු වෙන්නේ කියලා. මහන්සි හින්දා මේ දවස්වල ඉතින් ගොඩක් වැඩනේ. මං අන්න එග් නූඩ්ල්ස් හැදුවා. මේ සෝමදාසලා එහෙම දැක්කලා ආවද කලින්? ආවා හැබැයි ඒගොල්ලෝ නම් කිව්වා මේ ඔයාලට ටිකක් වැඩ බැරි හින්දා හැන්ද වෙනකම් වැඩ කරන කතාව. සෝමදාසලා ඊර්ෂ්‍යාකාරී. මට එතන තත්ත්වයක් තියෙන හින්දා උන් කැමති නෑ. එනවා නේද මිනිස්සු නා? නෑනේ දැන් ඊළඟට මමයි එන්නේ. ඉතින් පතුරයි ගම හැමතැනම. මම මේ අද හරි වැඩේ උනේ. ඇයි මොකද අපි මොකද? බොස්කාරයට අයියෝ අද සල්තුමයි හරි. ඇයි? මිනිහා මේ මැටර්නිටි ලීව් කියන එකේ තේරුම දන්නේ නෑ. අනේ. ඒ කියන්නේ මේ අර අපේ ටයිපිස් කෙනෙක් ඒ මනුස්සයා මේ හදිසියේ මොකද කසාද බඳින්න නිවාඩු ඉල්ලලා තිබුණා. මේ මැරි කරන්න. ඔව්. මෙයා එයාට මැටර්නිටි ලීව් දීලා. මම බඳින්නත් ඉස්සල්ලා. අයියෝ මම කිව්වා තමුසේ ඉංග්‍රීසි දන්නේ නැත්තම් සිංහලෙන් ලියනවා. ඔව්. මම බොහොම තදින් කතා කරන්නේ. මම කිව්වා මම බෝඩ් එකට ලියලා දානවා. තවත් බලා ඉන්න. ඇත්තනේ නං දැන් ඉතින් බොස්ව ඩිස්මිස් වෙයිද ඔය විදිහට කියන්න? මම හිතන්නේ මට තමයි chance එක එන්නේ. අනේ කොච්චර එකක්ද මට එතකොට shopping යන්නත් පුළුවන්. ඒකට වාහනයක් කොහොමත් හම්බෙනවනේ නේ. ෂුවර් ඒවා. අනේ මේක බැඩේ මේ ඉර්ෂ්‍යාකාරී වෙන හරියට. ඒකනේ ඉන්නකෝ. මං ඉක්මනට කැමරා ටික ලෑස්ති කරන්න. මොනවද තියෙන්නේ හරි? Morning sir. Get out! I said not for you. තමසේ නෝ මෙහාට. ඊයේ බෝඩ් එකේ කට්ටිය හදිසියේ පැනලා තමසේගේ ෆයිල් කොට දැකලා වහාම ක්‍රියාත්මක වන පරිදි තමසේ සේවෙන් අස් කරන්න කිව්වා. ඇත්ත සර්. මට කනගාටුයි. ලියමනක් ගෙදරට එයි. සර් මේ එහෙමනම් මොන හරි පොඩි රස්සාවක් මොකක් හරි දුන්නොත් මේක ලොකු වැඩි සර් මම බැලුවා කීප දවසක් කරන්න. පොඩි එකක් තිබුණොත් සර් කෝල් එකක් දෙන්න. Thank you sir. මේ මොකද අද ඔයා මේ වේල පහයි? කියලා වැඩක් නැහැ. මේ බොස් කාර්ය. ඔව්. අද මිනිහා ඩිස්මිස් වෙන තත්ත්වයට මසේවෙන් පහ කරනවා. නෑ. ඔව්. ඒ කියන්නේ මේකයි උනේ. ඔව්. මෙයා මේ හදිසියෙම පැන්න බෝඩ් එකෙන් කට්ටිය. පැන බලපුවාම මිනිහා ෆයිල් කොටවල් මෙච්චර උස. ඉතින් පස්සේ ඉතින් මම කිව්වා මේක කරන්න බෑ. ඒ විදිහට. හැමදාම ඉතින් අනුකම්පා කරන්නත් බෑ. මම හිතන්නේ ගෙදරට ලියමනක් කරනවා කිව්වා. ඇත්තද? ඔව් ඉතින් එතකොට ඔයා තමයි බොස් එයා. මං ඉතින් ආවා. ඉතින් ඔයා මොකද වේලාසනින් ආයෙ ඔච්චර වැඩ තියෙන්නේ? මේ මම මේකයි මේ. ඔව්. ඔතන මම හිටියොත් එහෙම මගේ කලස් පෙන්වන්න හම් වෙන්නේ නැහැ. දැන් මම නැති වෙලාවට වැඩ සේරම ගොඩ ගහනවා. ගොඩ ගහම බෝඩ් එක ගැලීම ඔයාව හොයාගෙන එනවා. අනේ මට නම් ඒ ඉවසිල්ලක් නෑ අනේ. ඔයාලට ප්‍රොමෝෂන් එක හම්බෙන්නේ. මගේ වැඩ ඔක්කොම පිළිවෙලටනේ කියන්නේ. ඔව් ඒක හරි මම දන්නවනේ. හරි පිළිවෙලයි කියලා. ඒක නෙමෙයි. මට එහෙම මෙන් කබල් වැඩ පෙන්වන්න බෑ. මම කෙලින්ම දැන්. හරි මහසි පාටයි. ඊට පස්සේ ඉතින් ඔයාට ওই තනතුර හම්බුණාම ඔය බස් වල ආවේ රස්තියද වෙන්න ඕනේ නෑ. ඒසි දාපු කාර් එකේ ආ. අයියෝ. ඉන්නකෝ මම ඔයාලට මෝල්ටන් මිල්ක් එකක් හදන්න. මොනවාරි ගන්න. කවුද ගෙදර? ගෙදර කවුද? මේ මහත්තයා ඉන්නවද? ඔව් ඇයි? මේ මහත්තයාගේ ඔෆිස් එකේ ලියුමක් දෙන්න කිව්වා.
මහත්තයාට අර ප්‍රොමෝෂන් එකක් හම්බෙනවා කොහේ එක වෙන්නේ නැති මං හිතන්නේ. ඔයා මේ කන්තෝරේද? කන්තෝරුවේ තමයි. ඔව්. ප්‍රොමෝෂන් ඩිමෝෂන් ද මන් දන්නේ නැහැ මොකක් කරේ බෑ මොෂන් එකක් නම් තමයි. ඇත්තද? අනේ කියන්නකො ඉතින් දන්නව ඇතිනේ. අනේ ඉතින් ඕන මං ඉතින් අමතෙන් කියන්න ඕනේ බලන්න කොල්ලිම කරලා නෝනම. හැබැයි බය වෙන්න දෙයක් නැහැ. නෑ බය වෙන්න දෙයක් නෑ. හම්බ වෙයි මහත්තයාගෙන් පාටියක් ඕගොල්ලන්ටත්. හම්බ වෙයි. එල් මාදන් මහතා වෙතටයි වහාම ක්‍රියාත්මක වන පරිදි ඔබ සේවයෙන් පහ කරන ලද බව කනගාටුවෙන් දන්වමි. මේ මිනිස්සයා මට කිව්වේ මේ ප්‍රොමෝෂන් එකක් හම්බෙනවා කියලානේ. මට කිව්වේ කොහොමද මේ පවත්තලා ආව?